ජේසු පිටයි ආශිර්වාදමත් සුබ උදෑසනක් වේවා ඔබට. උන්වහන්සේගේ වචනේ කොටසක් මම ඔබ හමුවේ තබන්න කැමති. ශුද්ධ මාර්ක් සුභාරංචි 5 වෙනි පරිච්ඡේදයේ 25 සිට 12 අවුරුද්දක් මහලේ රෝගය ඇතුව සිටි ස්ත්‍රියෙක් නොයෙක් වෙදුන්ගෙන් බොහෝ දේ විඳ තමා සතු සියල්ල වියදම් කළ නමුත් කිසි පලක් නොලැබ වඩා අමාරුවට පැමිණ සිටියාය. ඇය යේසුස් වහන්සේ ගැන අසා සමූහයා අතරේ පස්සෙන් ඇවිත් උන්වහන්සේගේ සලුවට අතගැසුවාය. මක් නිසාද? උන්වහන්සේගේ වස්ත්‍රවලට පමණක් වත් අතගැසුවොත් මට සුවය ලැබේයයි ඈ කීවාය. එකෙනෙහිම ඇගේ ලේ ධාරාව වියලී ගොස් ඒ පීඩාවෙන් ඈට සුවය ලැබුණු බව ඇගේ ශරීරය තුළෙහි ඈට දැනුනේය. එකෙනෙහිම යේසුස් වහන්සේ තමන් කෙරෙන් නිකුත් වන ආනුභාවය පිටවී ගිය බව සමූහයා මැද හැරී මාගේ වස්ත්‍රවලට අතගැසුවේ කවුදයි ඇසූසේක. උන්වහන්සේගේ ගෝලයෝ ඔබට තෙරපීගෙන සිටින්නා වූ සමූහයා දැකත් මට අතගැසුවේ කවුද කියා අසනසේක්ද කිව්වෝය. ඒ දේ කළ ස්ත්‍රිය දකින පිණිස උන්වහන්සේ අවට බැලූසේක. නමුත් ස්ත්‍රිය තමාට සිදු වූ දේ ගැන බය වී වෙවුලමින් ඇවිත් උන්වහන්සේ ඉදිරියෙහි වැටී සම්පූර්ණ ඇත්ත උන්වහන්සේට කීවාය. උන්වහන්සේද දියණියනි, නුඹ ඇදහිල්ල නුඹ සුව කළේය. සමාදානයෙන් ඵලයන්යි ඈට කීසේක. ප්‍රේමණීය මගේ සහෝදරයා සහෝදරිය, මේ අලුයම ඔබ මේ යාඥා හඬට ශ්‍රවණය කරන කල, මේ යාඥා හඬට සවන් දෙන කල ඔබේ ජීවිතේ සියල්ල කළලා ඔබ කිසි පලක් නොලැබ සිටින කෙනෙක් වෙන්නට පුළුවන්. මේ ස්ථානයේදී මේ දියණිය සියල්ල වියදම් කළ නමුත් කිසි පලක් නොලැබ සිටිය වෙලාවකදී යේසුස් වහන්සේගේ පැමිණීම අසා උන්වහන්සේ ගමන් කරනවා දැක උන්වහන්සේගේ වස්ත්‍ර වලට අත තබලා ඇදහිල්ලෙන් ඇසුව ලැබුවා. මේ යාඥා හඬ ඔබ අහම්බෙන් අහනවා වෙන්නට පුළුවන්. ඔබ කිසි දිනක යේසුස් වහන්සේ ගැන දන්නේ නැති කෙනෙක් වෙන්නට පුළුවන්. ඔබ බොහෝ කාලයක් යේසුස් වහන්සේට නමස්කාර කරන කෙනෙක් වෙන්නටත් පුළුවන්. නමුත් අද දවසේ ඔබ ශක්තිමත් කරන්නට කැමති. යේසුස් වහන්සේ ප්‍රසන්න කරන එකම දේ තමයි, උන්වහන්සේ බලාපොරොත්තු වෙන එකම දේ තමයි, උන්වහන්සේගේ වස්ත්‍රවලට අතගැසුවත්, උන්වහන්සේගේ පාමුල වැටුණත්, උන්වහන්සේගේ ඉදිරිපිට අපි හිටගත්තත් උන්වහන්සේ බලාපොරොත්තු වෙන එකම දේ තමයි උන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, ඔබ කොයිතරම් විශ්වාසවන්තකමකින් උන්වහන්සේගේ පාමුලට එනවද? උන්වහන්සේ ඔබේ ජීවිතේ සම්පූර්ණ පරිවර්තනයක් උන්වහන්සේ දවසේ ඇති කරන්නට යනවා. ඔබ විශ්වාස කරමින් මේ යාඥා හඬ ශ්‍රවණය කරන්න. ආදර මගේ සමුදුනේ, ජීවමාන යේසුනේ, මේ යාඥා හඬ ශ්‍රවණය කරන මේ දරුවගේ ජීවිතේ කුමන වාතාවරණයකින් ගමන් කරලා කුමන ප්‍රශ්න, පීඩා, කරදර, බාධක කියාගත නොහැකි බොහෝ කාරණා තුලින් ගමන් කරමු. දියණියෙක් වේවා, පුත්‍රයෙක් වේවා, මම යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් මේ අලුයම ස්වාමිදුනි, ඊදරෝගේ ජීවිතයට අදවසේ අතගැසුව මැනව. ප්‍රථම වතාවට මේ යාඥා හඬ ශ්‍රවණය කරන යම් දරුවෙක් වේද, ස්වාමිනී, ප්‍රථම වතාවට යේසුස් වහන්සේගේ අමුකත්වයේ ඒ යාඥා හඬකට ශ්‍රවණය කරන යම් දරුවෙක් වේද, ඊදරෝගේ හදවතේ ස්වාමිනී බොහෝ දේ කරලා, හැම දෙයක්ම කරලා ඒත් කිසි දෙයකින් ඊදරෝගේ ජීවිතයට පලක් ලැබිලා නැතුව සිටිනවද? ස්වාමිනේ, දවසේ පියාණන් වහන්සේ ස්වාමිනී කුමන ප්‍රශ්නයක්, කුමන දෙයක් වුණත්, රෝගයක් වේවා, හිඟකමක් වේවා, ප්‍රශ්න, පීඩා, නඩු ප්‍රශ්න, පෞල් ජීවිතය සම්බන්ධව ප්‍රශ්න, අධ්‍යාපනික සම්බන්ධව ප්‍රශ්න, ස්වාමිනී මම යාඥා කොට දවසේ මේ දරුවා ඇදහිල්ලෙන් ඔබ කරේ විශ්වාසයෙන් මේ යාඥා හඬ අසනකොට ස්වාමිනී මේ දරුවගේ ජීවිතය වහන්සේ අද දවසේ ඇතගැසුව මැනව. පියාණනි, මම යාඥා කරනවා බොහෝ කාලයක් දේව අභිමුඛත්වයේ සිටමින් යේසුස් වහන්සේ ගැන අසා දැනගෙන සිටියත් ඔබගේ දේව පාමුලයන්
වලට රැස්වුණත් දේව සභාවට රැස්වුණත් ස්වාමිනේ මේ අලුයම නිෂ්ඵල බවකින් මේ අලුයමත් බලාපොරොත්තු විරහිතව බලාපොරොත්තු භංගත්වයෙන් ක්‍රියා කරන ගමන් කරන දරුවෙක් වේද මම යාඥා කරනවා ඇදහිල්ලෙන් මේ යාඥා හඬ ශ්‍රවණය කරන කල ශුද්ධ ආත්මයන්නේ මේ හදවත් තුළට ඔබ වහන්සේ ඇතුළු වුණ මැනව මේ දරුවන්ගේ පාපයට දුර්වලකමට ඔබ වහන්සේ දයාව අනුකම්පාව නිදහස් කරන්නට කියා යාඥා කරනවා ස්වාමිනේ ඔබ වහන්සේගේ දිව්‍යමය දෑතට පාරයි ආදර මගේ ජේසුනේ ඔබගේ බලවන්ත හස්තය ඔබගේ දික්කල බාහුව මේ දරුව කෙරේ තබමින් පියාණනි ඔබ වහන්සේ මේ දරුවට ආශිර්වාද කරන්න අහස් පොළොව මැව්ව ස්වර්ග බලධාරී ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් මම මේ දරුව යාඥා කොට ආශිර්වාද කරනවා ආත්මය සඵලවන්නාසේ සියල්ලේ සඵලව සුවසේ සිටින්ට අද දවස මාතු ආශිර්වාද ලතුරටුවක් නිදහස් කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් සුබ දවසක් වේවා ඔබට ජයග්‍රාහී දවසක් ජේසුස් පිටයි